චෙසර මං ආයෙත් මේ කෙසෙල් කෑන් අදින වැඩේට එන්නේ නැහැ. ඔයා තනියම අදින්න. ඒ මොකෝ වෙසඳ? මේ කෙසෙල් කෑන් අදලා ගෙදර ගියාම රැට මගේ කකුල් දෙක හොඳටම රිදෙනවා. අනේ වෙසඳ මං එතකොට කෙසෙල් කෑන් අදින්න ඕනේ තනියමද? ඔයත් ඔයාගේ අම්මට කියන්න ඔයාට ආයෙත් එන්න බැරියි කියලා. මාත් මගේ අම්මට කියන්නම් මට ආයෙත් එන්න බැරියි කියලා. බැරියි කියලා අපේ අම්මා හොඳට මට බනි. අපේ අම්මත් මට බනිනවා. ඒත් මට එන්න බෑ. හරි බලමුකෝ ඔයා හෙට එනවද නැද්ද කියලා. මම දන්න ඕනේ ඔයාලා අම්මගේ හැටි. බලමුකෝ. වාඩි වෙන්න. සරමිස් නෙමේ කොච්චි සර. අද රිපෝට් දෙනවා කිව්වනේ. ඔව් අද රිපෝට් දෙනවද මම මිස් ගියතේ රිපෝට් එක තියෙන්නේ. මේ මම අද පන්තියේ පළවෙනි වෙලා ඔයා අද පන්තියේ අන්තිම වේවි දන්නේ. ඒ ඉඳුසර මේ පාරක් ගම් වතුරක් ආවත් හොඳයිනේ. ගම් වතුරක් කියනකෝ. ඒ මොකෝ කියන්නේ? ගිය සැරේ ගම් වතුරේට මගේ රිපෝට් එක ගහගෙන ගියානේ. මේ සැරේ ගහගෙන ගියා නියමයිනේ. ගහගෙන යන්න අන්න මිස් කිනල්ල. මේ මගේ රිපෝට් එකට ලකුණු අඩුනොත් ඔයාගේ රිපෝට් එක මට පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? ඒ මොකටේ? අම්මට රිපෝට් එක පෙන්නන්න. මගේ රිපෝට් එකේ මගේ නම තියෙන දැක්කොත් ඔයාගේ අම්මට ඔයාව අහුවෙනවනේ. නෑ අපේ අම්මට අහුවෙන්නේ නෑ. අපේ අම්මට අංක විතරයි කියව ගන්න පුළුවන්. අකුරු කියවන්න බෑ. එහෙනම් මම ඔයාලට මගේ රිපෝට් එක දෙන්නම්. මේ අද ටීචර් රිපෝට් දෙනවා කිව්ව නේද? ඔව්. අද රිපෝට් බෙදුවොත් එහෙම හෙට අත්සන්දාන් එන්න කියාවි. ඒකනේ. එතකොට අම්මට රිපෝට් එක පෙන්වන්න වේවි. අපි ඉතින් අද මිස්ටර් රිපෝට් දෙනවයි කියපු එක මතක් නොකරමු. ටීචර්. ඔව් කියන්න පුතේ. ටීචර් අද රිපෝට් දෙනවා කිව්වනේ. ඕනේ පුතේ මට අමතක වුණානේ. ළමයි හැමෝම ලෑස්ති වෙන්න රිපෝට් දෙන්න හදන්නේ. විසඳ ඔන්න ටීචර් රිපෝට් දෙන්න හදන්නේ. ඔය ඉතින් ඔයාට ඉතින් ගානක් නෑනේ. ළමයි ඔය සද්ද නතර කරන්න. රිපෝට් බෙදන්න හදන්නේ. පළවෙනි රිපෝට් එක නාද්‍යා. පන්ති අන්තිමයා. මෙන්න මෙහෙට හරිනේ තුන්වෙනි පාට පන්ති අන්තිමයා. තව ටිකක් උනන්දුවෙන් මේ වැඩේ කරන්න ළමයෝ. මෙන්න මේක අරන් යන්න. ඊළඟ රිපෝට් එක පන්තියේ පළවෙනියා වෙසඳ එන්න පුතේ. මෙහෙට එන්න පුතේ වටේ. පුදුම මිනිස්සු. අනිවාර්යයෙන්ම නිවාඩු දවසේ කෙසෙල් කෑන්නේ නැද්දනේ? ඒකනේ. ඔව් ටීචර් බෙල්ල පොඩ්ඩක් ඇදුනා. අනේ මන්ද පුතේ. ඔයා පන්තියේ පළවෙනිය නම් තමයි. ඒත් ඉතින් ඔයා වගේ දක්ෂ දරුවෙක්ගෙන් මෙහෙම වැඩ කරව ගන්න එක නා. දැන් යන්න පුතේ පන්තියට. රිපෝට් එක. හැමෝම වෙසඳට ක්ලැප් එකක් දෙන්න. දැක්ක නේද? වෙසඳ නිවාඩු දවස් දෙකේ කෙහෙල් කෑන් නැදලත් බලන්න කොච්චර උනන්දු ළමයිද කියලා පන්තියේ පළවෙනිය වෙලා තියෙන. ඔයාලටත් උනන්දුනොත් බලන්න කරන්න බැරි දෙයක් නෑ නේද? ඔව් ටීචර්. හෙට ඔයාලා ඉස්කෝලේ යනවද දුෂ්මි? යන්නත් හිතනවා. ඒත් මගේ ඇඟට දුනොත් මම යන්නේ නැහැ හලෝ. මම නම් හෙට ඉස්කෝලේ යන්නේ නැහැ. ඇයි? ඊයේ අද දෙකේම කෙහෙල් කෑන් නැන්ද හින්දා මට හරි අමාරුයි. ඒ හින්දා මං හෙට ඉස්කෝලේ යන්නේ නැහැ. බලමු. අම්මෝ. මොකන්සි? ඒ අද නම් මාර රස්නේ නේ. මොනේ. ඒ මට නම් හෙට ඉස්කෝලේ අනිවාර්යයෙන්ම යන්න වෙනවා. ඒ මොකෝ? මට ඉස්කෝලේ බුදුපහන පත්තු කරන්න බාර දීලානේ. මම නම් හෙට යන්නේ දෙකේම යන්න බෑ මහන්සියිනේ. ඒ දිලූෂා මේ කෙහෙල් කෑන් අදින එකත් මරුනේ. මොන මරුවක්ද අමාවි? මේ යවි තව කිලෝමීටර් කීයක් අපි මේ කෙහෙල් කෑන උසන් යන්න ඕනද? මට නම් එපා වෙලා තියෙන්නේ. මම නම් ගෙදර ගිහිල්ලා ඇඟපත රිදෙනවා කිව්වහම අපේ අම්මා මාව ඉස්කෝලේ යවන්න. ඒකින්ද මේක මට මරු. අපේ අම්මා නම් මොනවා කිව්වත් මාව අනිවාර්යයෙන් ඉස්කෝලේ යවනවා. ඒ බං අක්කේ අපි මේ දරු පැටවු එක්ක මෙච්චර මේ මහන්සි වෙලා දවස් 30ෙම නැහිලා මේ කෙහෙල් ගෙනිච්චට අර මුදලාලිගෙන් අපිට හම්බ වෙන්නේ මොන තරම් සොච්චම් මුදලක්ද? බං එන පෙරේත කුණු ලෝභ මිනිහා. ඇත්තමයි බං අක්කේ. හරි මගේ පුතේ. මගේ පුතාට හුඟක් රිදෙනවද? මල්ලි අඬන්න එපා මල්ලි.
මේ දවස් දෙකේ මගේ පුතා හුඟක් වැඩ කරා. හරි පුතේ මේ ලබන සතියෙම ඔයාට නිවාඩු. ඔයා දවස් 5ම ඉස්කෝලේ යන්න. කෙසෙල් කෑන් අදින්න යන්න ඕනේ නෑ මගේ පුතේ. මල්ලි දැන් අඬන්න එපා මල්ලි. ළමයි මේ පාලි ඉස්කෝලේ වාර්ෂික උත්සවයට ඔයාලට ඕන නම් නැටුමක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගායනයක් කරන්න පුළුවන්. නැත්නම් රංගනයක් කරන්න පුළුවන්. කැමති ළමයි ඉන්නවනම් දැන් අත උස්සන්න බලන්න. ඔක්කොම අත ඉස්සුවනේ. අත් පහදලා දා. මේ පාර මම අපේ පන්තියෙන් යවන්නේ පන්තියේ හොඳම ළමයි 10 දෙනා විතරයි. නැගිටින්න බලන්න පන්තියේ පළවෙනි ඉඳන් 10 වෙනි වෙනකම් වෙච්ච ළමයි ටික. හරි පුතේ. හෙට සෙනසුරාදා උදේ 8 වෙනකොට ඔයාලා ඔක්කොම ඇවිල්ලා ඉන්න ඕනේ ඉස්කෝලේට ඔයාලගේ අයිටම් එක පුරුදු කරන්න. හරි? දැන් හැමෝම වාඩි වෙන්න. කෝවක්ගේ අම්මා අර ඉන්නේ මල්ලි. අම්මා හුමාලේ යනවා. පොඩ්ඩක් අසනීප වෙලාද කොහෙද? අම්මේ අම්මට මොකද උනේ? අනේ පුතේ. අම්මා චුට්ටක් අසනීප වෙලා මගේ පුතේ. මේ හුමාලේ චුට්ටක් අල්ල ගන්නවා පුතේ. අම්මට ගොඩක් අමාරුයිද? ඕමයි පුතේ. අම්මට ටිකක් අමාරුයි. මගේ පුතේ පුතාට පුළුවන් ද මට උදව්වක් කරන්න? මොකක්ද අම්මේ? අනේ මගේ පුතේ අම්මා වෙනුවෙන් මගේ පුතාට හෙටයි අනිද්දායි කෙසේකෙන් අදින්න යන්න පුළුවන් ද මගේ පුතේ? අම්මට ටිකක් අමාරුයි වගේ. අනේ මට බෑ. මම හැමදාම නිවාඩු දවස් වලටත් යනෝනේ. මට ඉස්කෝලේ දවස් වලට යන්න බෑ. අනේ මගේ පුතේ ඇයි එහෙම කියන්නේ? අම්මා අසනීප වෙලා ඉන්න වෙලාවෙවත් මගේ පුතා මේ දවස් දෙකට යන්න මගේ පුතේ. මට බෑ කිව්වනේ. මට කොහොමත් යන්න බෑ. අක්කේ ඉස්කෝලේ වාර්ෂික උත්සවයේදී යනවා. ඒකේ නටුමක් නටන්න මාව තෝරගත්තා. ඉතින් අපේ පන්ති වාර මිස් කිව්වා හෙට අපේ නටුම පුරුදු වෙන්න එන්නේ කියලා. හෙට යන්නේ කොහොම? හෙට කෙසෙල්කෙන් කපන දවසනේ. අම්මත් මේ දවස් ටිකේ කෙසෙල්කෙන් කපන්න ගියේ නෑ අසනීප නිසා. මට නම් බෑ මල්ලි ඔක අම්මගෙන් අහන්න. ඔයාම ගිහිල්ලා අහන්නකෝ අම්මගෙන්. අම්මේ ඇයි පුතේ? අම්මේ අපේ ඉස්කෝලේ වාර්ෂික උත්සවයට මාව තෝරගත්තා නටුමක් නටන්න. ඒකේ නටුම පුරුදු වෙන්න හෙට ඉස්කෝලේ එන්නේ කිව්වා. හෙටයි අනිද්දායි කැන් කපන්න යන්න තියෙනවා. හෙටයි අනිද්දායි අනිවාර්යයෙන්ම කැන් කපන්න යන්න ඕන. ඊට පස්සේ උඹ ඕන නැටුමක් නටාගනි. හෙටයි අනිද්දායි මාත් එක්ක කැන් කපන්න යන්න එන්න ඕන. මොකෝ උඹ බලන් ඉන්නේ? අන්නරේ ඵලයන් ගෙට නටන්න යන්න. මෙතන මට අමාරු වුණාම මුට යන්න බෑ කොහෙවත්. නටන්න යන්න නම් පුළුවන්. පුතේ මේ ඉක්මනට යන්න වැස්ස පෑවු එකේ ඉක්මනට ගිහිල්ලා කෙසෙල් කෑන් කපලා මේ ලස්සන එන්න පුළුවන් රෑ වෙන්න කලින්. ඉක්මනට යන්න. අම්මා නම් මාර අම්මා කෙනෙක් අම්මේ. උදේට කන්නවත් දෙන්නේ නැතුව කෙසෙල් කෑන් කපන්න යන්න කියනවනේ. හරි යන්න. මේ පුතේ ඔන්න ඕකේ උදේටයි දවල්ටයි දෙකටම කෑම තියෙනවා. කන්න හොඳද? පරිස්සමෙන් යන්න මගේ පුතාලා දෙන්න. නේ අක්කේ මට අද ඉස්කෝලේ යන්නම ඕනම. ඕකට අම්මා යන්න එපා කිව්වනේ මල්ලි. මට ඒ හින්දා ඒකට මුකුත් කියන්න බෑ. අක්කේ අක්කා දන්නවද? පන්තියේ ඉන්න හොඳම 10 දෙනා තමයි මේකට තෝරගත්තේ. ඒකෙන් මම පළවෙනියා. හරි. මන් දන්නවා පැටියලා දක්ෂයි කියලා. එහෙනම් අදට විතරක් මම ඔයාගේ කෙසෙල් කනත් එක්ක අදින්නම්. ඔයා දැන් යන්නකෝ ගෙදර.
බත් ටිකක් තිබ්බනම් අනේ බඩගිනි මම කන්නත් නැද්දන්නේ බඩගිනි තව කොච්චර දුරද යන්නේ ගෙදරට අනේ අම්මේ බත් ටිකක් හොයලා තියන්න අනේ මං හදටම බඩගින්නේ අනේ බඩගිනි අනේ මට බඩගිනි යනවා පුතේ මෙතනින් වාඩි වෙන්න පුතේ. ඔන්න ඔහොම වාඩි වෙන්නකෝ මම්මී කියන දේ අහගන්න. පුතේ ඔයා මං යව්වේ කෙසෙල් කෑන් කපන්නනේ. අයි පුතේ ඔයා ඉස්කෝලේ ගියේ? අනේ අම්මේ මං අම්මට හැමදාම කියනනේ මං ආස නැහැ කෙසෙල් කෑන් කපන්න යන්න. මං ආසෙ ඉගෙන ගන්න ඉස්කෝලේ යන්න. මං දන්නවා මගේ පුතේ. ඔයා මගේ පුතානේ. ඒකනේ මගේ පුතාද කෙසෙල් කෑන් කපන්න නැතුව ඉස්කෝලේ ගියාට මම මුකුත් කියන්නේ නැත්තේ. අම්මා ඇත්තටම කැමතිද මං හොඳට ඉගෙන ගන්නවට? ඔව් මගේ පුතේ. මං ආසයි මගේ පුතා හොඳට ඉගෙන ගන්නවට. මගේ පුතාට අම පේන්නේ ලස්සනටද කැතටද? අම්මා දන්නෝනේ මං අම්මට කවදාකවත් බොරු කියන්නේ නෑනේ. මගේ අම්මා ඉස්සර ගොඩාක් ලස්සනයි. දැන් ඉතින් අම්මා අවුවේ ගිහිල්ලා කෙසෙල් කෑන් ඇදලා හුඟා දුර පයින් ගිහිල්ලා අම්මා දැන් ටිකක් කැත වෙලා. හරියටම හරි. මගේ පුතාලා උස්මහත් කරන්න වෙහෙස වෙලා වැඩ කළා පුතාගේ අම්ම දැන් ටිකක් කැත වෙලා. මම මගේ පුතාගෙන් දැන් ප්‍රශ්නයක් අහනවා. පුතා කියන්න බලන්න මේ අවුවේ ගිහිල්ලා කෙසෙල් කෑන් කපන රස්සාවද ලේසි නැත්නම් අර ඉස්කෝලෙන් දීලා තියෙන පුටුවේ වාඩි වෙලා ඩෙස්ක් එකේ අත තියාගෙන ඉගෙන ගන්න එකද ලේසි? අම්මෝ අම්මේ ඉගෙන ගන්න එක කොච්චර ලේසිද? අම්මා කරන රස්සාව කොච්චර අමාරුද? මේ ලාහිරු කිරණ වැඩන සුන්දර උදෑසනේ පතන්නම් ඔබ සියලු දෙනාටම සුබම සුබ උදෑසනක් වේවායි කියා. ඉතින් අද ශිෂ්‍ය කතාව බාරගෙන තියෙන්නේ අපේ වෙසඳ මල්ලි. මං අද කතා කරන මාතෘකාවේ නම මගේ අම්මා. මගේ අම්මගේ නම ලීලන්තිකා අරුණකාන්ති. මගේ අම්මා රැකියාවක් විදියට කරන්නේ කෙසෙල් කෑන් කපන එක. ඇත්තටම මට වෙලාවකට මගේ අම්මා ගැන දුක හිතෙනවා. මොකද මගේ අම්මා ගොඩාක් මහන්සි වෙනවා. අපේ ගමේ අම්මලා තාත්තලා නැන්දලා මාමලා අයියලා අක්කලා අපි වගේම පුංචි ළමයි හැමෝම කරන්නේ කෙසෙල් කෑන් කපලා කිලෝමීටර ගාණක් ඒක පයින් ගෙනල්ලා විකුණන එක. ඇත්තටම මේ කෙසෙල් කෑනයි මගේ අම්මයි මගේ අධ්‍යාපනයේ එක්ක ලොකු කතාවක් බැඳිලා තියෙනවා. අද මං ඔයාලට කියන්න යන්නේ ඒ කතාව. මට තේරෙන කාලේ ඉඳන් මගේ අම්මයි අක්කයි මං වෙනුවෙන් විඳපු දුක මං ඇස් දෙකෙන්ම දැක්කා. මං ඉගෙන ගන්න කාලේදී කන්න බොන්න නැති අගහිඟකම් මං හොඳටම වින්දා. මම මගේ යාළුවෝ හැමෝටම කියන්නේ ඔයාලා ගෙදර ගිහිල්ලා අම්මගේ තාත්තගේ මූණ දිහා පොඩ්ඩක් බලන් ඉන්න. එතකොට ඔයාලට තේරෙවි අපිට ඉස්කෝලෙන් දීලා තියෙන පුටුවේ වාඩි වෙලා මේසේ අත් දෙක තියාගෙන ඉගෙන ගන්න එක කොච්චර ලේසිද කියලා තේරෙවි අපේ අම්මලා තාත්තලා විඳින දුකට වඩා. මගේ අම්මා එදා මට ඒ කතාව කියලා දීපු දවසේ මම හිතාගත්තා අවදා හරි දවසක මගේ අම්මා හොඳ වාහනයක නගවගෙන එකයි යනවා කියලා. හැබැයි ඒ බලාපොරොත්තුව මගේ හිතේ තිබ්බ එක දවසක් විතර. මගේ නැති වෙච්ච අම්මා මට කියලා දුන්නා එයාලා විඳින දුකට වඩා මේ පාසල ඇතුළේ ඉගෙන ගන්න එක කොච්චර ලේසියිද කියලා.
ඒ හින්දා තමයි මම පන්තියේ පළවෙනියා වෙන්න උපරිම උත්සාහ කළේ. Thank you.